මේ විදිහට මේවා හදලා කාලා තියෙනවද බලන්නකෝ මාරම රසයි. හායි ළමයි මං හිතන්නේ ඔයාලා මේ විදිහ try කරලා නැතුව ඇති. එහෙනම් අද මම ඔයාලට කියලා දෙන්නම් මෂ්රූම් හදන රසම රස විදිහක්. ඔයාලට පුළුවන් ඕනම බිම්මල් එකක් මේ සඳහා try කරලා බලන්න. ඉතින් මම මේක සුද්ධ කරගන්න තමයි දැන් හදන්නේ. මම මේකේ පස් චුට්ටක් තියෙන එක ඉවත් කරගෙන මේක මම හතරට කපා ගන්නවා. ඔයාලට මේක කැමති විදිහකට කපා ගන්න පුළුවන්. ඉතින් ඔක්කොම ටික මම කපාගෙන ඉවර වෙලා මේක මම හොඳට හොද ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් හොඳට හොදගත්තට පස්සේ ඔයාලා මේකේ වතුර මිරිකගෙන වතුර පෙරෙන්න භාජනයකට දාලා තියන්න ඕන. මොකද මේක උයද්දි ටිකක් වතුරෙන එළවලු වර්ගයක් නිසා. ඉතින් ඊට පස්සේ මම මේකට අවශ්‍ය අනිකුත් දේවල් ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඉතින් මම ලුණු බෑයක් අරගෙන තියෙනවා. ඒකත් ඔයාලට කැමති ආකාරයට කපා ගන්න පුළුවන්. සුදු ලුණු බික් 4ක් විතර අරගෙන තියෙනවා. අමු මිරිස් අරගෙන තියෙනවා. මාළු මිරිස් කරල් 2ක් අරගෙන තියෙනවා. ඉතින් තක්කාලිත් මම අරගෙන තියෙනවා. ඒ වගේම රම්පේ කරපිංචා අරගෙන තියෙනවා. ඉතින් මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මම සෝස් පෑන් එකක් ලිපේ තියලා මම මේකට තෙල් දාගෙන ඒක රත් වුණාන් පස්සේ මම අබතේ හැන්දක් විතර දාගන්නවා සුදු ලූණු ඒ වගේම රම්පේ කරපිංචා දාලා විනාඩියක් විතර තෙලේ තඹගෙන ඊට පස්සේ මම කපාගත්ත අමු මිරිස් එකතු කරගන්නවා. ඒත් එක්කම මාළු මිරිස් කරල් දෙකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කරඹු නැටි දෙකක්, කරදමුංගු එකක්. ඒ වගේම කහ කුඩු ඒත් එක්ක මම එකතු කරගන්නවා ගම් මිරිස්, කෑලි මිරිස් එකතු කරගන්නවා. ඉතින් ඔයා සැරට කන්න කැමති කෙනෙක් නම් මේකට කෑලි මිරිස් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩියක් විතර තෙලේ බැදගෙන මම එකතු කරගන්නවා මේ මෂ්රූම් ටික මේකට. ඉතින් ඊට පස්සේ රස අනුව ඔයාලා ලුණු දාගන්න. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරගෙන උයා ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේකේ රස තවත් වැඩි කරගන්න මම කපාගත්ත තක්කාලිත් එකතු කරගන්නවා. ඔයාලා වතුර එකතු කරගන්න එපා. මම මේ ඔයාලට පෙන්නන්නේ මේ මෂ්රූම් එකෙන්ම තැම්බෙද්දි එන වතුර. ඉතින් අපි මේක මිරිකලා ගත්තත් ඉදෙද්දි මේකේ වතුර උනනවා. ඉතින් ඒ වතුර ටිකෙන්ම මේක උයා ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට වතුර හිඳුනහම දැන් මේ වෙලාවේ මාර සුවඳකුත් එනවා. ඉතින් ඔයාලා රස අනුව ලුණු බලලා මේ වෙලාවේ දාගන්න. දැන් ඉතින් අපේ මෂ්රූම් එක රෙඩි. දැන් තියෙන්නේ රස බලන්න. ඉතින් ඔයාලට මේක බත් එක්ක විතරක් උනත් රස බලන්න පුළුවන්. ඒ තරම් රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. බයි.